අපේ ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ගැඹුරුම සෞඛ්‍ය අර්බුදයක් ගැන අද කතා කරන්න යන්නේ. වකුගඩු රෝග ගැන. අපේ රටේ දැන් වසංගතයක් වගේ පැතිරලා තියෙන රෝගයක් ගැන. මේ රෝගය ගැන කනගාටුදායකම කාරණේ නම් ගොඩක් දෙනෙක් Tamanට වකුගඩු රෝගයක් තියෙනවා කියලා දැනගන්නේ ලෙඩේ ගොඩක් දරුණු අවධියටපත් වුණාට පසු වීම. අවධානයෙන් අහන්න මේ බිහිසුණු සංඛ්‍යාත දත්ත ගැන. 2020 සංඛ්‍යා ලේඛන අනුව එක් වසරක් තුල පුද්ගලයන් 1,64,000ක් නිදන්ගත වකුගඩු රෝගින් පෙළෙන බවට හඳුනාගෙන තියෙනවා. ශ්‍රී ලංකා ජනගහනයෙන් 10%ක්, ඒ කියන්නේ මිලියන 2.1ක පමණ ජනතාවක් වකුගඩු ආශ්‍රිත රෝගවලින් පීඩා විඳිනවා. ඊට වඩා ඛේදජනක කාරණාව වකුගඩු අකර්මණ්‍ය වීම සහ වකුගඩු ආශ්‍රිත රෝග නිසා වසරකට මරණ 10,500ක් පමණ සිදු වෙනවා. අනුරාධපුරේ සහ පොළොන්නරුව වගේ වඩාත්ම බලපෑමට ලක් වූ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් 92.9ක් පමණ වකුගඩු රෝගින් පෙළෙනවා. පුද්ගලයන් 20,000කට වඩා අවසාන අවධියේ වකුගඩු අකර්මණ්‍යතාවයෙන් වෙනත් විකල්ප නැතිව පසු වෙනවා. මේක වයස්ගත අයට විතරක් බලපාන රෝගයක් නෙමෙයි. බොහෝ විට ගොවි ප්‍රජාවෙන් තරුණ වයස්වල සිටින අය වින්දිතයන් වෙනවා. බලපෑමට ලක් වූවන්ගෙන් 62%ක් කාන්තාවන්. ඒත් ඔයාලා දැනගන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. මුල් අවධියේදීම හඳුනාගත්තොත් වකුගඩු රෝග වළක්වන්න සහ පාලනය කරන්න පුරුවන්. අද මම ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ ඔයාටත් වකුගඩු රෝගයක් වෙන්න පුළුවන් කියලා කියන මුල් අනතුරු එංගවීම් 10ක්. මේ ලක්ෂණ වලින් 3කට වඩා ඔබටත් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න අවශ්‍ය උපදෙස් ගන්න. අපි බලමු මොනවාද මේ ලක්ෂණ කියලා. අධික තෙහෙට්ටුව සහ දුර්වල බව. පළමු ලක්ෂණය තමයි හොඳට විවේක ගත්තත් හැමදාම තෙහෙට්ටුව දැනීම. ඔයාගේ වකුගඩු ඔයාගේ ලේ වලින් විෂද්‍රව්‍ය පෙරනවා. ඒවා හොඳින් වැඩ නොකරන විට මේ විෂද්‍රව්‍ය ඔයාගේ රුධිරයේ එකතු වෙනවා. ඒ නිසා ඔයාට තෙහෙට්ටුව, දුර්වල බව සහ අවධානය යොමු කරන්න අපහසුව දැනෙනවා. ඒත් මේ තෙහෙට්ටුවට තවත් හේතුවක් තියෙනවා. සෞඛ්‍ය සම්පන්න වකුගඩු එරිත්‍රොපොයිටින් කියන හෝමෝනයක් නිපදවනවා. මේක ඔයාගේ ශරීරයේ රතු රුධිර සෛල නිපදවන්න උදව් කරනවා. රතු රුධිර සෛල ඔක්සිජන් ඔයාගේ මුළු ශරීරයටම ගෙනෙනවා. ඔයාගේ වකුගඩු අකර්මණ්‍ය වෙන විට ඔයාගේ ශරීරයේ රතු රුධිර සෛල නිපදවන එක අඩු වෙනවා. මේකෙන් රක්තහීනතාවය ඇති වෙනවා. ඒකට ඔයාට නිතර තෙහෙට්ටුව සහ දුර්වල බව දැනෙන්න හේතුවක්. හොඳට නිදාගත්තට පස්සෙත් ඔයාට වේගයෙන් වෙහෙසටපත් වෙනවා නම් මේ තත්ත්වය සති ගණනක් පවතිනවා නම් ඒ නොසලකා හරින්න එපා. මේක මුල් අනතුරු එංගීමක් විය හැකියි. මුත්‍රා කිරීමේ වෙනස්කම්. මේක වඩාත්ම වැදගත් ලක්ෂණ වලින් එකක්. ඔයාට වැඩිපුර මුත්‍රා කරන්න ඕන වෙනවා දැනෙන්න පුරුවන්. විශේෂයෙන්ම රාත්‍රියේ. වෛද්‍ය විද්‍යාවේ අපි මේකට කියන්නේ නොක්ටූරියා කියලා. රාත්‍රියේ කීපවරක්ම මුත්‍රා කරන්න නැගිටින එක. මේක සිදුවෙන්නේ ඔයාගේ වකුගඩු වලට හානි වුණාම. විශේෂයෙන්ම අධික රුධිර සීනි නිසා. ඒවට මුත්‍රා නිසි ලෙස සාන්ද්‍රණය කරන හැකියාව නැති වෙනවා. ඒ නිසා ජලය රඳවා ගන්නේ නැතිව ඔයා වැඩිපුර තනුක මුත්‍රා වැඩිපුර වාර ගණනක් පිට කරනවා. සමහර අය හිතනවා මම ගොඩක් මුත්‍රා කරනවනේ එහෙනම් මගේ වකුගඩු හොඳින් වැඩ කරන්න ඕන කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. ඕනෑමට වඩා මුත්‍රා කිරීම විශේෂයෙන්ම රාත්‍රියේ ඇත්තටම වකුගඩු හානියේ ලකුණක් විය හැකියි. අනික් පැත්තෙන් සමහර අයට ඊට අඩු ලෙස මුත්‍රා පිට වෙනවා. මේ අවස්ථා දෙකම ගොඩක් වැඩිපුර හෝ අඩුවෙන් මුත්‍රා පිටවීම වකුගඩු ගැටලු සංඥා කරන ලකුණක් වෙන්න පුරුවන්. පාද වලලු කර හෝ අත්වල ඉදිමීම. තුන්වන ලක්ෂණය තමයි ඉදිමීම. වෛද්‍ය විද්‍යාවෙන් එඩීමා කියලා කියන එක. ඔයාගේ වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට ඒවාට අතිරික්ත තරලය සහ සෝඩියම් ඔයාගේ ශරීරයෙන් ඉවත් කරන්න බෑ. මේක ඔයාගේ පටකවල තරලය එකතු වෙන්න හේතු වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ පාද, වලලු කර සහ කකුල්වල. ඒ නිසා දවස් අවසානයේ ඔයාගේ වලලු කර ඉදිමිලා තියෙනවා දැනෙනවා නම්, හෝ ඔයාගේ සපත්තු තද වෙලා ඇඳ ගන්න අමාරුයි නම්, හෝ මේස් වලින් ඔයාගේ සම මත හැඩපෙනෙනවා නම්, මේ කලින් වෙන්නේ නැති දෙයක් නම් අවධානය යොමු කරන්න. මේක මුල් අවදියේ වකුගඩු හානියේ සංඥාවක් විය හැකියි. ඇස් වටා සහ මුහුණේ ඉදිමීම. ඉදිමීමටම සම්බන්ධ දෙයක් තමයි සිව්වන ලක්ෂණය. ඔයාගේ ඇස් වටා සහ මුහුණේ ඉදිමීම. වකුගඩු වලට හානි වුණාම ප්‍රෝටීන් මුත්‍රා වලට කාන්දු වෙනවා. ඒ නිසා තරලය ඔයාගේ රුධිර නාලවල ඉන්න ඕන තැන නැහැ. ඒ වෙනුවට ඒක ඔයාගේ ඇස් වටා සහ මුහුණේ පටකවලට ලීක් වෙනවා. හැමෝගෙම ඉඳ ඊට ඇස් ඉදිමිලා තියෙන්න පුළුවන්. සමහර විට හොඳින් නිදාගෙන නැති නිසා හෝ ආසාත්මිකතා නිසා. ඒත් පැහැදිලි හේතුවක් නැතිව ස්ථීර ලෙස ඔයාගේ ඇස් වටා ඉදිමීම ඔයා දකිනවා නම්, විශේෂයෙන්ම ශරීරයේ අනෙකුත් කොටස්වල ඉදිමීම සමග මේක වකුගඩු රෝගයක් බවට සංඥා කරන ලකුණක් වෙන්න පුළුවන්. පෙන සහිත හෝ ලේ සහිත මුත්‍රා. පස්වන ලක්ෂණය ඔයා අනිවාර්යෙන්ම නොසලකා හරින්න එපා. පෙන සහිත හෝ ලේ සහිත මුත්‍රා. මම ඔබට පැහැදිලි කරන්නම්. ඔයාගේ මුත්‍රාවල බුබුලු කිහිපයක් ඇතිවීම සාමාන්‍යයි. ඒත් ඔයා බියර් මත ඇති පෙන වගේ ඝන සුදු පෙනක් දකිනවා නම්, ඒක මිනිත්තු කිහිපයක් පවතිනවා නම්, මේක ඔයාගේ මුත්‍රාවල ප්‍රෝටීන් තියෙන බව පෙන්වන ලකුණක්. මේ සිදුවීම ඇයි? වකුගඩු පෙරහන් වලට හානි වුණාම ඒවා ප්‍රෝටීන් කාන්දු කරනවා. ඒ ප්‍රෝටීන් වගේ මුත්‍රාවල පෙන සාදනවා. මුත්‍රාවල ලේ ඊට වඩා බරපතලයි. ඔයාගේ මුත්‍රා දුඹුරු, රතු හෝ දම් පාටින් පෙනෙන්න පුළුවන්. හානි වූ වකුගඩු රුධිර සෛල මුත්‍රාවලට කාන්දු වෙන්න ඉඩ දෙනවා.
ඔයා මේ ලක්ෂණ දෙකෙන් එකක් දකිනවා නම් විශේෂයෙන්ම මුත්‍රාවල ලේ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න. වියලි කැසීම සහිත සම. 6 වන ලක්ෂණය තමයි මුළු ශරීරයේම වියලි කැසීම සහිත සම. ඔයාගේ වකුගඩු අපද්‍රව්‍ය පෙරෙන්න විතරක් නෙමෙයි. ඒව ඔයාගේ ශරීරයේ ඛනිජ සමතුලිතතාවය පවත්වා ගන්නටත් උදව් කරනවා. වකුගඩු අකර්මණ්‍ය වෙන විට මේ ඛනිජ සමතුලිතතාවය කඩා වැටෙනවා. අමතරව ඔයාගේ වකුගඩු වලට පෙරෙන්න බැරි නිසා ඔයාගේ රුධිරයේ විෂද්‍රව්‍ය එකතු වෙනවා. මේ විෂද්‍රව්‍ය ඔයාගේ සමත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. දැඩි කැසීමක් ඇති කරනවා. බරපතල වකුගඩු රෝගවලදී රෝගීන්ට ඉහළ ෆොස්ෆරස් මට්ටම් තියෙනවා. ඒක කැසීම තවත් නරක කරනවා. මොයිස්චරයිසර් වලට හෝ වෙනත් ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදක්වන ස්ථීරව වියලි කැසීම් සහිත සමක් ඔයාට තියෙනවා නම් හේතුව හොයාගන්න බැරි නම් ඔයාගේ වකුගඩු පරීක්ෂණයක් කරගන්න කල් යවන්න එපා. මුඛයේ දුර්ගන්ධය සහ ලෝහ රසය. 7 වන ලක්ෂණය අසාමාන්‍යයි. ඔයාගේ මුඛයේ ලෝහ රසයක් සහ දුර්ගන්ධය ඇතිවීම. අකර්මණ්‍ය වකුගඩු නිසා ඔයාගේ රුධිරයේ විෂද්‍රව්‍ය එකතු වෙනවා. මේක යුරීමියා කියන තත්වයක්. ඒක ආහාර රස විඳින ආකාරයට බලපානවා. බොහෝ වකුගඩු රෝගීන් පැමිණිලි කරන්නේ හැම දෙයක්ම ලෝහ වගේ රස ඇති බවයි. ඔවුන්ට කොච්චර දත් මැද්දත් අතුරුදහන් නොවන ස්ථීර දුර්ගන්ධයක්ද ඇති වෙනවා. මේක බොහෝ විට ආහාර රුචිය නැතිවීමට හේතු වෙනවා. මේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් වඩාත් බරපතල අවදිවලදී පෙනෙන්නේ. ඒත් අමුතු ලෝහ රසයක් සමග අපි කතා කළ වෙනත් රෝග ලක්ෂණ ඔයා දකිනවා නම් වකුගඩු පරීක්ෂණයක් කරගන්න එක යෝග්‍ය වෙනවා. නිදා ගැනීමේ අපහසුව. 8 වන ලක්ෂණය තමයි නිදා ගැනීමේ අපහසුව හෝ නිින්ද පිළිබඳ ගැටලු. වකුගඩු නිසිලෙස පෙරීම නොකරන විට විෂද්‍රව්‍ය මුත්‍රා හරහා ඉවත් වෙනවා වෙනුවට ඔයාගේ රුධිරයේ පවතිනවා. මේ විෂද්‍රව්‍ය ඔයාගේ ශරීරයේ විවිධාකාරයේ ආබාධ ඇති කරනවා. මේක නිදා ගැනීම සහ නිසි විවේකයක් ලබා ගැනීම අපහසු කරනවා. එය ස්ලීප් ඇප්නියා ඇති කරන්නත් පුළුවන්. ස්ලීප් ඇප්නියා කියන්නේ නිදාගෙන ඉන්න වෙලාවේ හුස්ම ගැනීම නතර වෙලා ආයේ පටන් ගන්න හේතු වෙන නිින්ද ආශ්‍රිත ආබාධයක්. මේක ඔයාව දැඩි ලෙස විඩාවටපත් කරනවා. නිදන්ගත වකුගඩු රෝගීන් පෙළෙන පුද්ගලයන් තුල ස්ලීප් ඇප්නියා ඉතා පොදුයි. ඔයාට දිගු කලක සිට නිින්ද නොයාමේ ගැටලු තියෙනවා නම් විශේෂයෙන්ම මුත්‍රාවල වෙනස්කම් හෝ ඉදිමීම වගේ අනෙකුත් ලක්ෂණ ඔයා දකිනවා නම් ඔයාගේ වකුගඩු පරීක්ෂා කරන්න කල් යවන්න එපා. නිතරම සීතල දැනීම. 9 වන ලක්ෂණය තමයි කාමරයේ සිටින අනෙක් සියලු දෙනාට සුවපහසු වුණත් ඔයාට සීතලයි කියලා දැනීම. මේක සිදු වෙන්නේ වකුගඩු රෝග රක්තහීනතාවයට හේතු වෙන නිසා. රක්තහීනතාවය ඔයාට නිතරම සීතල දැනීමට හේතු වෙනවා. වකුගඩු රෝග රක්තහීනතාවයට පොදු හේතුවක්. ඒ නිසා ඔයාට තෙහෙට්ටුව සමග නිතරම සීතල දැනෙනවා නම් වෙනත් රෝග ලක්ෂණ තියෙනවා නම් වැඩිදුර පරීක්ෂාවක් සිදු කරගන්න. නිතර මාංශපෙශි කැක්කුම. 10 වන සහ අවසාන ලක්ෂණය තමයි නිතර මාංශපෙශි කැක්කුම. ඔයාගේ වකුගඩු ඉලෙක්ට්‍රොලයිට්ස් හි සමතුලිතතාවය නියාමනය කරනවා. කැල්සියම්, පොටෑසියම් සහ ෆොස්ෆරස් වගේ ඛනිජ. වකුගඩු නිසිලෙස වැඩ නොකරන විට මේ ඉලෙක්ට්‍රොලයිට්ස් අසමතුලිත වෙනවා. මාංශපෙශි කැක්කුමට මේක හේතු වෙනවා. බොහෝ දෙනෙක් ඉඳහිට මාංශපෙශි කැක්කුම අත්විඳිනවා. ඒත් පැහැදිලි හේතුවක් නැතිව අධික ව්‍යායාම කළා වගේ. නිතර ඔයාට මාංශපෙශි කැක්කුම තියෙනවා නම් විශේෂයෙන්ම මේ ලයිස්තුවේ අනෙකුත් රෝග ලක්ෂණ තියෙනවා නම් ඔයා වකුගඩු රෝගයක මූලික අවදියේ විය හැකියි.